Hi guys, welcome back to my YouTube channel. Hi guys, welcome back to my YouTube channel. අද මම පොඩි වොක් එකකට ආවා. දැන් වෙලාව 4යි. චුට්ටක් අවුවයි. ඉතින් මං හිතුවා පොඩි වොක් එකකට යන්න. මෙහි හැමතැනම මේ කාලෙට මේ මල් පිපිලා තියෙනවා තනකොළවල. කියන්නේ හැමතැනම මේ කහපාට චූටි ලස්සන මලක් පිපෙනවා. ඉතින් මේ තමයි අපේ අලුත් නේබර්හුඩ් එක. මං චුට්ටක් පාර ඉස්සරහට ඇවිදගෙන යන ගමන් තමයි ඉන්නේ. ගණන් ගන්න එපා අද අපේ කුණු දාන දවසේ. ඉතින් ඔක්කොම බීන්ස් එළියෙන් තියලා තියෙන්නේ. ඉතින් මම ඉස්සරහට යනකොට මෙන්න මේ සුදු පාට මල් ගහ හම්බුණා. මාරම ලස්සනයි. ඉතින් මං ගොඩක් වෙලා ඒ මල් බල හිටියා. මේ හිතට මාරම මේ නිදහසක් දැනෙන්නේ, සැනසීමක් දැනෙන්නේ මේ වගේ ලස්සන මල් දකිනකොට. ඉතින් පාර දෙපැත්තම මේ වගේ හැමතැනම මල් හරිම ලස්සනයි. තව ටිකක් පාර ඉස්සරහට ඇවිදගෙන යනකොට තවත් ඒ වගේම මල් ගහක් හම්බුණා. ඒක රෝස පාටයි. හරිම ලස්සනයි. ඉතින් මම එතනත් චුට්ටක් වෙලා හිටියා. මේක තමයි අපේ නේබර්හුඩ් එකට තියෙන පාක් එක. ඉතින් ඒකෙත් අර හැමතැනම චුටි කහපාට මල් පිපිලා. අද ඇත්තටම මේක මල් ව්ලොග් එකක් වෙයි ගොඩක් දුරට. ඉතින් ඊට පස්සේ මට පාක් එක දෙපැත්තෙත් මේ වගේ සුදු පාට ලස්සන මල් පිපිලා තිබ්බා. ඉතින් මම චුට්ටක් තව ඉස්සරහට ඇවිදගෙන ගියා. බෙන්චස් වගේක් තිබුණා. මම චුට්ටක් එතනට ගිහිල්ලා රිලැක්ස් වෙන්න තමයි හදන්නේ. අද ටිකක් අවුවයි. ඉතින් මේ හවස 4ට වගේ වුණාට ටිකක් අවුව සැරයි. ඉතින් මම ඒකින්ද එතන තිබ්බ බෙන්ච් එක ගිහිල්ලා වාඩි වුණා. මෙතනට ගොඩක් කට්ටිය ඉස්කෝලෙන් පස්සේ පොඩි කට්ටිය ඇවිල්ලා සෙල්ලම් කරන්න, ක්‍රිකට් ප්ලේ කරන්න ඒ වගේත් ගොඩක් අය ඇවිල්ලා තිබුණා. මම ඉඳගෙන සෙල්ලම් කරන පොඩි බබාලා දිහා බලාගෙන හිටියා. ඉතින් හරි ලස්සනයි. ටිකක් වෙලා ඉඳගෙන හිටියා මෙතන. මොකද ඔන්චිලාවක් හිස් වෙනකන් ගොඩක් කාලෙකින් ඔන්චිලි පැද්දේ නැහැ.
ඉතින් ඒකේ හින්දා මේ වෙලාවේ හස්බන්ඩ්ත් කෝල් කරා එයා දැන් ඔෆිස් එකේ ඔෆ් වුණා කියලා. එයත් වාහනේ ගෙදර පාක් කරලා පයින්ම පාක් එකට එන්නම් කිව්වා. ඉතින් එයත් ආවට පස්සේ අපි දෙන්නම පොඩි කතාවක් දාගෙන ආපහු ගෙදර යන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ ලස්සන පරිසරය ඇවිදගෙන යනකොට හිතට මාරම නිදහසක් දැනෙන්නේ. අර හැමතැනම මල් පිපිලා එක එක පාට මල් පිපිලා හරිම කාම් එන්වයරන්මන්ට් එකක් තමයි මේ දවස්වල තියෙන්නේ. ඉතින් දෙන්නත් එක්ක කතා කරගෙන මේ පාරේ මෙහෙම ඇවිදගෙන යනකොට හිතට මාරම නිදහසක් මාරම සතුටක් දැනෙන්නේ. ඉතින් හරිම ලස්සනයි මේ දවස්වලට මෙහි පරිසරය. ඉතින් මම හරිම ආසයි මේ පරිසරයට. ඉතින් අපි දෙන්නත් එක්ක ගොඩක් දේවල් ඇත්තටම කතා වුණා මේ වෙලාවේ. සහ මේ හිතට හරිම සතුටුයි නිදහස්. අර අපි කියන්නේ හිත පිරෙනවා කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ නිසා සිද්ධ වුණේ. ඉතින් අපි දෙන්න දැන් චුට්ට ගේ ළඟට ලං වෙනවා. මේ විදිහට මගේ මල් බ්ලොග් එක ඉවර වෙන්න යන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ ගොඩක් කැමති වෙන්න ඇති කියලා. මේ ලස්සන එන්වයරන්මන්ට් එකට. ඉතින් ඔය විදිහට තමයි අද බ්ලොග් එක ඉවර වෙන්නේ. මේ වගේ තවත් ලස්සන බ්ලොග් එකකින් ඉක්මනින්ම හම්බ වෙන්න. මතක ඇතුව මගේ channel එක subscribe කරන්න. Thank you for watching. Bye.